රයිට් ළමයි. හැමෝම කියනවනේ ඔන්න ඔය කළමනාකරණය කියන පාඩම හරි අමාරුයි. කළමනාකරණයේ තියෙන මාතෘකාවේ විෂය කොටස එහෙම නැත්නම් මාතෘකාව ඇතුළේ තියෙන අනුමාතෘකා ප්‍රමාණය වැඩි, මතක තියාගන්න අමාරුයි සහ තේරෙනව අඩුයි කියලා කියන මාතෘකාවක් තමයි පුතේ ඔය කළමනාකරණය කියලා කියන්නේ. ඉතින් අපි කළමනාකරණය කියන එකට සරල නිර්වචනයක් බලමු අද. ඔයාලට මතක තියාගන්න හරියම ලේසි විදිහට මේ නිර්වචනය හදාගමු අපි. ඒත් එක්කම ඒක ඇතුලේ තියෙන උපසංකල්ප. එහෙම නැත්නම් මේ කළමනාකරණය කියන එක අපි නිර්වචනය කරන්න ගන්න වචනවල තේරුම මොනවද කියලා හරියටම බලාගමු. ඊට කලින් පුතේ ඔයාලට මතක් කරන්න 2027 ළමයින්ට පොඩි මතක් කිරීමක් තියෙනවා. 2027 A level කරන්න ඉන්න ළමයින්ට සම්පූර්ණ 12 වසරේ තියරි හරි සම්පූර්ණ 12 වසර තියරි ඔක්කොම ටික මතක් කරන ආය තියරි ක්ලාස් එකක් පුතේ අපි ඔයාලට කරනවා සම්පූර්ණයෙන්ම නොමිලේ. මේ ක්ලාස් එක මාස එකට සතියට දවස් 2ක් විදිහට ඔන්ලයින් තමයි යන්නේ. සතියට දවස් 2ක් යනවා ඔන්ලයින් යන්නේ. එතකොට ඔයාලට පුළුවන් පුතේ ඔයාලා මේ වෙනකොට මොන මට්ටමේ හිටියත් ඔයාලා පාඩම් කරලා ඉන්නවා වෙන්න පුළුවන්. ඔයාලට හොඳට සබ්ජෙක්ට් එක අහුවෙලා තියෙනවා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සබ්ජෙක්ට් එක අතෑරිලා හරි පාඩම් කරගන්න බැරි වෙලා ඉන්න ළමයෙක් ඉන්නත් පුළුවන්. ඔය මොන ළමයෙක්ට වුණත් පුතේ ඔයාලට මේ අපේ ක්ලාස් එකට ජොයින් වෙන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම ෆ්‍රී යන්නේ. අර ක්ලාස් වලට ලොකු ෆී එකක් ගෙවලා ගිය ළමයින්ට ඔන්න පුළුවන් සම්පූර්ණයෙන්ම ෆ්‍රී ඉගෙන ගන්න 12 වසරේ මේ තියරි ටික. හරි. එතකොට පුතේ මම ඔයාලට දාන්නම් අපේ WhatsApp group එකේ link එකයි Telegram group එකේ link එකයි. එතකොට ඒ වගේම ඔයාලට පුළුවන් අපේ මේ 2027 ළමයින්ට මෙන්න මේ group වලට සම්බන්ධ වෙලා මේ තියරි ටික ආයෙ මුලින් ඉඳන් රිකවර් කරගන්න පුතේ. මේක මිස් කරගන්න එපා. මොකද ඔයාලට හම්බෙන්න ලොකුම chance එකක්. හරි. ඔයාලට ආයෙ මුලින් ඉඳන් ඉගෙන ගන්න පුළුවන් ලස්සනට. හරි. ඒ මොනොත් පුතේ අපි යන් ඔයාලා කළමනාකරණය කියන්නේ මොකක්ද කියලා බලන්න අපි යමු. හරි. කළමනාකරණය හැමෝම කියන්නේ මේක හරිම අමාරුයි. එහෙම නැත්නම් මතක තියාගන්න අමාරුයි කියන. අනිත් එක මේ කළමනාකරණය කියන පාඩමෙන් පුතේ අනිවාර්යෙන් හැම අවුරුද්දකම ප්‍රශ්නයක් අහලා තියෙනවා. ලකුණු 20ක් තියෙනවා. ඔයාලගේ රචනා ප්‍රශ්නවල ඒ හින්දා මේක මිස් කරගන්න එපා. අපි බලමු මේ කළමනාකරණයට පුතේ නිර්වචනයක් හදාගන්න. අපි කොහොමද කළමනාකරණය එහෙම නැත්නම් ඔයාලගේ දෛනික ජීවිතේ ඔයාලා කොහොමද මේ කළමනාකරණය කියන එක දැකලා තියෙන සහ කළමනාකරුවෙක් කියන්නේ කවුද කියලා දන්නව නේද? සමහර අවස්ථාවල ඔන්න කියනවා අපේ පුතා අර කම්පැනි එකේ අහවල් කම්පැනි එකේ ඔන්න මැනේජර් කියලා කියනවා. එහෙම නැත්නම් අපේ පවුලේ කෙනෙක් එහෙම නැත්නම් අපේ හිතවත් කෙනෙක් ඉන්නවා අර කම්පැනි එකේ මැනේජර් විදිහට කියලා කියනවා. එතකොට පුතේ ඒ මැනේජර්ස්ලා එහෙම නැත්නම් මේ කළමනාකරුවන් කියන කට්ටිය මොනවද කරන්නේ? එයාලා කොහෙද වැඩ කරන්නේ? මේ වැඩ කරද්දී එයාලා මොනවද දෛනිකව කරන දේවල්? අන්න ඒව බලපුවාම අපිට තේරෙනවා කළමනාකරුවන් පුතේ වැඩ කරන්නේ යම්කිසි ව්‍යාපාර සංවිධානයක් ඇතුලේ. හරි? ව්‍යාපාර සංවිධානයක් ඇතුලේ තමයි මෙයාලා වැඩ කරන්නේ. ව්‍යාපාර සංවිධානයක්. හරි? මෙයාලා වැඩ කරන්නේ අපිට කළමනාකරුවන් හොයාගන්න ඕන නම් කළමනාකරුවෝ ඉන්නේ පුතේ මෙන්න මේ ව්‍යාපාර සංවිධාන ඇතුලේ. හරි? මෙන්න මේ ව්‍යාපාර සංවිධාන ඇතුලේ ඉන්න කළමනාකරුවන් වගේ දැක්කහම මේ ව්‍යාපාර තියෙන්නේ කොහෙද පුතේ? මේ ව්‍යාපාර තියෙන්නේ අපේ ආවට අපිට දකින්න කරන්න පුළුවන් මේ අපිත් එක්කම තියෙන මේ පරිසරය තුල තමයි මෙන්න මේ ව්‍යාපාර කියන දේවල් තියෙන්නේ. හරි? එතකොට මේ පරිසරය කියන දේ පුතේ මොහොතින් මොහොත මේ තප්පරෙන් තප්පරේ මේ පරිසරය කියන එක වෙනස් වෙනවා. හරි? ඔයාලට මතක ඇති ඔන්න ගෝලීය ආර්ථික පරිසරය එහෙම නැත්නම් මේ ගෝලීය පරිසරයේ තිබ්බ ප්‍රශ්නයක් තමයි අර රෂ්‍යාව වලින් යුක්‍රේන් ඇටැක් කරපු එක. ඒකත් එක්කම ඔන්න තව ප්‍රශ්නයක් ආවා ඇමරිකාවෙන් ඇටැක් කරා ඉරාන් වලට. එතකොට පුතේ අර ගෝලීය වශයෙන් තිබ්බ ඉන්ධන මිල, බොරතෙල් මිල, ඊට පස්සේ තිරිඟු පිටි මිල
ඔන්න ඔය වගේ නිෂ්පාදන එහෙම නැත්නම් අර ආසියානු රටවල් ආනයනය කරන දේවල් වල මිල ගණන් සීක්‍රෙන් වැඩි වුණා. හරි? එතකොට අපිට තේරෙනවා පුතේ මේ පරිසරය හැම මොහොතකම හැම තප්පරයකම වෙනස් වෙනවා කියලා. එතකොට පුතේ මේ වෙනස් වෙන නිසා අපිට මේකට කියන්න පුළුවන් ගතික පරිසරය කියලා. මොකක්ද අපි කියන්නේ පුතේ? ගතික පරිසරය. හරි? ගතික පරිසරය කියලා කියන්න පුළුවන්. එතකොට පුතේ ඔන්න අපි ගත්තොත් මේ ව්‍යාපාර සංවිධාන තියෙනවා මේ ගතික පරිසරය ඇතුලේ. මෙන්න මේ ෆ්‍රේම් එක ගත්තොත් ගතික පරිසරය නම් හරි? අන්න ඒ ෆ්‍රේම් එක ඇතුලේ තමයි පුතේ ඔයාගේ ව්‍යාපාර සංවිධානය. එහෙම නැත්නම් මේ කළමනාකරුවෝ ඉන්න සංවිධාන තියෙන්නේ මෙන්න මේ ගතික ව්‍යාපාර පරිසරය ඇතුලේ. හරි? ඊට පස්සේ අපි බලමු පුතේ මේ ව්‍යාපාර පරිසරය ඇතුලේ එහෙම නැත්නම් මේ නිරන්තරයෙන් වෙනස් වෙන ව්‍යාපාර පරිසරය ඇතුලේ ඇයි මේ ව්‍යාපාරිකයෝ ව්‍යාපාර කටයුතු කරන්නේ? එයාලට මොකක් වෙනුවෙන්ද? එයාලා ඇයි එහෙම මහන්සි වෙන්නේ, කැප වෙන්නේ මිනිස්සුන්ට වැඩ කරන්නේ? ඒත් එක්ක මිනිස්සුන් තව සේවකයින්ට රැකියා අවස්ථාවන් උත්පාදනය කරලා ඇයි මේ එයාලා මහන්සි වෙන්නේ? මොකේටද? එයාලට තියෙනවා පුතේ දීර්ඝ කාලීනව යන්න තැන. එයාලා හදාගෙන තියෙනවා අර අපේ ජීවිතවල අපි ටාගට් එකක් තියාගන්නේ. ඔයාලගෙන් පොඩි කාලේ අහනවා මොකද්ද ඔයාගේ ඇම්බිෂන් එක කියලා. අන්න ඒ වගේ පුතේ මේ ව්‍යාපාරවලටත් තියෙනවා දීර්ඝ කාලීනව එයා ළඟා කරගන්නේ මොකද්ද කියන එකට එයාලා හදාගත්ත දෙයක්. අන්න ඒකට අපි කියනවා පුතේ දීර්ඝ කාලීනව ව්‍යාපාරයක් ළඟා කරගන්න බලාපොරොත්තු වෙන තත්ත්වයට අපි කියනවා අරමුණක් කියලා. හරි? එතකොට ව්‍යාපාර සංවිධාන පුතේ වැඩ කරන්නේ මෙන්න මේ එයාලගේ තියෙන අරමුණු සහ පරමාර්ථ ළඟා කරගන්න. අරමුණු සහ පරමාර්ථ ළඟා කරගන්න. හරි? අරමුණු සහ පරමාර්ථ ළඟා කරගන්න. එතකොට පුතේ ඔයා දන්නවා ලංකාවේ එහෙම නැත්නම් අපේ ජීවිතෙන් ගත්තත් අපි ජීවත් වෙන්නේ අපි මේ හැම දෙයක්ම කරන්නේ ඔයාලා ඉගෙන ගන්නවා. එතකොට තවද ප්‍රොෆෙෂනල් කෝසස් ෆලෝ කරනවා. මේ හැම දෙයක්ම කරන්න පුතේ ඔයාගේ තියෙන අර අනාගත ටාගට් එකට. හරි? එහෙම නැත්නම් අර අනාගත අරමුණට යන්න. අන්න ඒ වගේම පුතේ ව්‍යාපාර වලටත් තියෙනවා එයාලගේ අරමුණු. හරි? අන්න ඒ අරමුණ ළඟා කරගන්න එයාලා කටයුතු කරන එක තමයි මේ ව්‍යාපාර සංවිධානවල මූලිකම දේ. එතකොට පුතේ පරමාර්ථයක් කියන්නේ මොකද්ද? පරමාර්ථයක් කියන්නේ පුතේ මේ අරමුණ යම් නිශ්චිත ආකාරයකින් විස්තර කරලා තියෙනවා නම් ඒ අරමුණට අපි කියනවා පරමාර්ථයක් කියලා. හරි? යම් නිශ්චිත ආකාරයකින් දැන් අපිට උදාහරණයකට ගන්න පුළුවන් පුතේ ව්‍යාපාරික ප්‍රධාන අරමුණක් විදිහට ඔන්න තියෙනවා ලාභ උපරිම කිරීම. හරි? ලාභ උපරිම කිරීම අරමුණ වශයෙන් තියෙදි පුතේ එයාලා පරමාර්ථයක් හදනවා 2026 අවුරුද්ද වෙනකොට අපේ සමස්ත ලාභය 110කින් වැඩි කිරීම. හරි? එතකොට 110කින් අවුරුද්දකට සැරයක් එයාලගේ ප්‍රොෆිට් එක වැඩි වෙනවා කියන්නේ පුතේ එයාලා වක්‍රානුකූලව මෙන්න මේ අරමුණ එයාලගේ තියෙන අර දිගු කාලීන අරමුණ ළඟා කරගන්න කටයුතු කරනවා. හරි? ඊට පස්සේ පුතේ ඔන්න ඔය විදිහට ව්‍යාපාර සංවිධාන අරමුණු සහ පරමාර්ථ ළඟා කරගන්නවා. හරි? එතකොට පුතේ මේ අරමුණු සහ පරමාර්ථ කියන දේවල් ළඟා කරගද්දී අපිට ඒ දේවල් ළඟා කරගන්න මොනවද පාවිච්චි කරන්න වෙන්නේ? අපිට මේ දේවල් ළඟා කරගන්න නිකම්ම පුළුවන්ද? දැන් අපි කියනවා ඔන්න මගේ අරමුණ තමයි ලාභ උපරිම කිරීම. එහෙම නැත්නම් ඔන්න ඔයාලා මේ 2027 හරි 26 හරි 28 හරි ඒ ලෙවල් කරන ළමයි ඔන්න ඔයාලා හිතනවා මම දිස්ත්‍රික් රෑන්ක් එකක් දානවා. හරි? ඔන්න ඔයාලගේ අරමුණ. දිස්ත්‍රික් රෑන්ක් එකක් දාද්දි පුතේ ඔයාලා පරමාර්ථ විදිහට දෙනවා හැම වාර විභාගයකටම ඔයාලා ලකුණු 80ට වඩා වැඩියෙන් තියාගන්නවා කියලා ඔන්න පරමාර්ථ ටික තියාගෙන ඉන්නවා. එතකොට පුතේ මේකට ඔයා මුකුත් කරේ නැත්තම් මේක ඔයාලට අචීව් කරන්න පුළුවන්ද? මේවාට අචීව් කරගන්න බැරි වෙනවා. එතකොට ඔයා මේක අචීව් කරන්න නම් පුතේ ඔයා මොනවද පාවිච්චි කරන්නේ? ඔයා ක්ලාසස් වලට යනවා. එතකොට නෝට්ස් හොයා ගන්නවා. අලුතෙන් පේපර්ස් කරන්න ගන්නවා. තව ටියුට්ස් පාඩම් කරනවා. ඒ කියන්නේ ඔයා පුතේ අලුත් සම්පත් එහෙම නැත්නම් මේ සම්පත් භාවිතා කිරීමක් කරනවා. හරි? එතකොට පුතේ මේ ව්‍යාපාර සංවිධානත්
එයාලගේ අරමුණු සහ පරමාර්ථ ළඟා කරගන්න හිග සම්පත්. එහෙම නැත්නම් හිග සම්පත් අපි කියනවා අපිට තියෙන සම්පත් හැමදේම අසීමිතව නැහැ. ඒ නිසා ව්‍යාපාර විසින් එයාලගේ අරමුණු සහ පරමාර්ථ ළඟා කරගන්න හිග සම්පත් භාවිතා කරනවා. හිග සම්පත් භාවිතා කරනවා. හරි? ඔයාලා දන්නා පුතේ අපිට තියෙන සම්පත් ගානේ බොහොම හිගයි. හරි? එතකොට ඒ හිග සම්පත් වලින් තමයි අපේ තියෙන අරමුණු සහ පරමාර්ථ ඉටු කරගන්න ඕනේ. එතකොට හිග සම්පත් වලින් අරමුණු හා පරමාර්ථ ඉටු කරගත්ත පුතේ අපි හැම වෙලේම බලන්න ඕනේ අපේ තියෙන නාස්ති වීම අපතේයම්. එතකොට අපි යෙදුම් එහෙම නැත්නම් හිතන්න අපි පාවිච්චි කරන සම්පත් වලින් උපරිම නිමවුමක් ගන්න බලනව නේද? අපි හැමතිස්සෙම බලනවා පුතේ අපි ඒකක 10ක් දැම්මොත් එහෙම යෙදුම් විදිහට හරි ඒකක 10ක් දානවා නම් අපි යෙදුම් විදිහට අපි ඒකෙන් බලාපොරොත්තු වෙනවා අවම වශයෙන් ඒකක 15ක් හෝ 20ක්වත් ඒකෙන් නිමවුමක් විදිහට ගන්න. හරි අන්න ඒක தත්ත්වය. එහෙම නැත්නම් අර අවම යෙදුම් ප්‍රමාණයක් භාවිතා කරලා උපරිම නිමවුමක් ගන්න try කරන මෙන්න මේ தත්ත්වයට කියන පුතේ අපි වචනය කාර්යක්ෂමතාවය කියලා. හරි කාර්යක්ෂමතාවය. හරි මොකද මේ අපි පාවිච්චි කරන්නේ හිග සම්පත්. ඒ කියන්නේ අපිට අසීමිතව ඕනේ විදිහට පාවිච්චි කරන සම්පත් නැහැ. එතකොට මේ තියෙන හිග සම්පත් වලින් පුතේ ඒව අපි පාවිච්චි කරන්න ඕනේ බොහොම අරපිරිමැස්මෙන් සහ නාස්ති නොවි උපරිම නිමවුමක් ගන්න පුළුවන් තැන තමයි අපි මේ සම්පත් භාවිතා කරන්න ඕනේ. අන්න ඒකට පුතේ අපි කියනවා කාර්යක්ෂමතාවය කියලා. හරි? එතකොට මේ කාර්යක්ෂමතාවයකින් යුක්තව අපේ අරමුණු සහ පරමාර්ථ ළඟා කරගන්න මේ තියෙන හිග සම්පත් ටික භාවිතා කරත් පුතේ සමහර අවස්ථා තියෙනවා අපේ අරමුණු සහ පරමාර්ථ ඒ විදිහට මිටු වෙනවද? ඒ විදිහට මිටු වෙන්නේ නැහැ. ඒවා සමහර තැන්වලදී වෙනස් වෙනවා. ඒ ඇත්තටම එහෙම නැත්නම් ඇක්චුවල් තියෙන දේ සහ අර අපි උපකල්පනය කරපු එහෙම නැත්නම් assumption කරපු ඒ තත්වයන් දෙක අතර විශාල පරතරයක් ඇති වෙන්න ගන්නවා. හරි? මෙන්න මේකත් එක්ක අපි බලනවා පුතේ අපේ මේ අරමුණු හා පරමාර්ථ කොච්චරක් දුරට සාර්ථකව ඉටු කරලා තියෙනවද? කොයිතරම් දුරට සාර්ථකව ඉටු වෙලා තියෙනවද කියලා අපි බලනවා. අන්න ඒකට කියනවා පුතේ අපි සඵලදායකත්වය. හරි? සඵලදායකත්වය. ඒ කියන්නේ අපේ මේ අරමුණු හා පරමාර්ථ කොච්චරක් දුරට යථාර්ථයක් බවට නිවැරදිව යථාර්ථයක් බවට කරන්න පුළුවන්ද කියන එක තමයි පුතේ මේ අපි කියන්නේ සඵලදායකත්වය කියලා. හරි? ඔන්න දැන් අපිට තියෙනවා මේ ගතික ව්‍යාපාර පරිසරය තුළ සංවිධානවල අරමුණු හා පරමාර්ථ ළඟා කරගන්න හිග සම්පත් කාර්යක්ෂමතාවයකින් යුක්තව සහ සඵලදායීව තමයි ඔන්න භාවිතා කරන්න ඕනේ කියලා කියනවා. හරි? එතකොට පුතේ මේ හිග සම්පත් අපි සඵලදායීව සහ කාර්යක්ෂමව භාවිතා කරන්න නම් අපි මුලින්ම කරන්න ඕනේ මොකද්ද පුතේ? මේ අරමුණු සහ පරමාර්ථ. එහෙම නැත්නම් අපේ ආයතනේ කොතෙන්ටද අපි මෙහෙවන්න ඕනේ? අපි අනාගතේ කොතෙන්ටද යන්න ඕනේ කියන දේ අපි ස්ථාපිත කරන්න ඕනේ. හරි? අන්න ඒකට අපි කියනවා පුතේ ආයතනේ අරමුණු සහ පරමාර්ථ ස්ථාපිත කරලා අනේ අරමුණු හා පරමාර්ථ වලට ළඟා වෙන්නේ කොහොමද කියලා. අපි ගත්තොත් එහෙම ඔන්න පුතේ ඔයාලගේ මූලිකම අරමුණ තියෙනවා දිස්ත්‍රික් රෑන්ක් එකකට යනවා. එතකොට පුතේ ඔයා ඒ අරමුණ ස්ථාපිත කරලා ඒකට ඔයා ළඟා වෙන්න මොනවද කරන්න කියලා ඔයා ඔන්න උපාය මාර්ග කල්පනා කරනවා. ඔයා කල්පනා කරනවා මම දවසකට පැය 6ක් හෝ 8ක් වැඩ කරනවා, පාඩම් කරනවා, පාස් පේපර්ස් මෙන්න මේ විදිහට කරනවා. එතකොට ෂෝට් නෝට් ටික මෙහෙම ගන්නවා. ඊට පස්සේ තියරි ටික පාඩම් කරන්නේ මම මේ විදිහට. ඊට පස්සේ වාග විභාග වල ලකුණු මෙන්න මේ මට්ටමින් මම තියාගෙන යනවා. අන්න ඒ වගේ පුතේ ඔයා බලනවා ඔයාගේ අර රෑන්ක් එකකට යන අරමුණ වෙනුවෙන් ඔයා ඒක කොහොමද කරන්නේ? උපාය මාර්ග මොනවද ඔයා පාවිච්චි කරන? ස්ට්‍රැටජිස් මොනවද කියලා ඔයා කල්පනා කරලා අන්න ඒ දේවල් ස්ථාපිත කරන එකට අපි වචනයක් කියන පුතේ ඒකට කියන්නේ සැලසුම්කරණය. හරි? සැලසුම්කරණය කියලා වචනයක් කියනවා. ඒ සැලසුම්කරණය කියලා කියන්නේ පුතේ මේ ආයතනයේ අරමුණු හා පරමාර්ථ ස්ථාපිත කර
ඒවා ළඟා කර ගැනීම සඳහා අදාළ උපාය මාර්ග ස්ථාපිත කිරීමට අපි කියනවා පුතේ සැලසුම් කරණය කියලා. හරි? එතකොට මේ විදිහට ආයතනයේ අරමුණු හා පරමාර්ථ ස්ථාපිත කරලා තියෙනවා. ඒවට ඕන කරන උපාය මාර්ග ටිකත් හදලා තියෙනවා. හැබැයි වැඩේ වෙන්නේ නැත්තම් ඒ කියන්නේ වැඩේ කරගෙන යන්න අවශ්‍ය කරන දේවල් ටික ඕනේ. දැන් ඔයාගේ අරමුණම අපි උදාහරණයක් ගමු පුතේ. ඔයාගේ අරමුණ තියෙනවා ඔන්න ඩිස්ට්‍රික්ට් රෑන්ක් එක ගන්න එක. එතකොට ඩිස්ට්‍රික්ට් රෑන්ක් එකට යන්න නම් ඔයා පාඩම් කරන්න ඕන විදිහට ටයිම් ටේබල් ටිකක් හදලා තියෙනවා. එතකොට පාස් පේපර්ස් බලන්න ඕන විදිහත් හදලා තියෙනවා. හැබැයි ඔයාගාව පුතේ ඕනේ කරන නෝට් ටික නැත්තම්, ටියුට්ස් ටික නැත්තම්, පාස් පේපර්ස් නැත්තම්, ඔයාගාව රෙකෝඩින්ග්ස් ටිකක් නැත්තම්, ඔයාගාව ඕනේ කරන දැනුම නැත්තම් ඔයාට පුළුවන් ද මේ අරමුණ සහ පරමාර්ථයට ළඟා වෙන්න? ඔයාට යන්න බැරි වෙනවා පුතේ. අන්න ඒ නිසා අර අවශ්‍ය කරන සම්පත් ටික සහ අවශ්‍ය කරන දැනුම ඒ දේවල් ටික අවශ්‍ය තැන් වලට නිසි පරිදි බෙදා වෙන් කරන්න ඕනේ. මෙන්න මේ වගේ ව්‍යාපාර සංවිධානවලත් පුතේ එයාලගේ අරමුණු සහ පරමාර්ථ ළඟා කරගන්න එයාලගේ ව්‍යාපාර සංවිධානය ඇතුලේ තියෙන හිග සම්පත් මනාව බෙදා වෙන් කරන්න ඕනේ අදාළ නිශ්චිත තැන්වලට. හරි? මෙතෙන්ට කොච්චරක්ද සම්පත් වෙන් කරන්නේ? මෙයාට මේ අපි දෙපාර්තමේන්තු දෙන අන්නේ එක් දෙපාර්තමේන්තු වල කොච්චරක් බෙදනවද? ඒවට තනතුරු බෙදන්නේ කොහොමද? ඒ එක් තනතුරකට අදාළව බලතල දෙන්නේ කොහොමද? මෙන්න මේවා පුතේ සම්බන්ධයෙන් කටයුතු කරනකොට අපි කියනවා වචනය සංවිධානකරණය කියලා. හරි? සංවිධානකරණය. සංවිධානකරණය කියලා ඔන්න අපි වචනයක් කියනවා පුතේ. හරි? ඔන්න යවිත් වෙනවා. එතකොට සංවිධානීකරණය කියන්නේ මොකද්ද? ඒ ආයතනයේ අරමුණු හා පරමාර්ථ ළඟා කරගන්න අවශ්‍ය කරන සම්පත් සහ තනතුරු බලතල නිසි පරිදි මනාව බෙදා වෙන් කිරීමට අපි කියනවා පුතේ සංවිධානකරණය කියලා. හරි? ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔන්න දැන් ඔයා කරලා තියෙනවා. අරමුණු හා පරමාර්ථ ස්ථාපිත කරලා තියෙනවා. ඊට පස්සේ ඒ ටිකට අවශ්‍ය කරන සම්පත් ටික බෙදා වෙන් කරලා තියෙනවා. ඊට පස්සේ පුතේ ඔන්න දැන් ඔයා හැමදේම කරලා තියෙනවා. ඔයාගාව ටයිම් ටේබල් එක තියෙනවා. ඊට පස්සේ ඔයාගාව ඕනේ කරන ටියුට්ස් ටික තියෙනවා, හෑන්ඩ් අවුට් ටික තියෙනවා, පාස් පේපර්ස් ටික තියෙනවා. මේ හැමදේම තියෙද්දි පුතේ තව මොකද්ද ඔයා කරන්න ඕනේ? ඔයාගේ අර ප්ලෑන් එක එහෙම නැත්නම් මේ ටයිම් ටේබල් එකට හරියට ඔයා වැඩ කරනවද කියන එක ඔයා ඒක බලන්න ඕනේ. හරි? ඔයාලගේ අම්මලා ඇවිල්ලා බලනවනේ සමහරලාට. පුතා අද පාඩම් කරාද? අද කොච්චරක් වෙලා පාඩම් කරාද? ඔයා අද පාඩම් කරේ නැහැ ගොඩක් නිදාගත්තනේ චුට්ට රැයට හරියයි පාඩම් කරන්න කියලා කියනව නේද? අන්න ඒකෙන් වෙන්නේ පුතේ ඔයාව අර අරමුණ සහ පරමාර්ථ වලට අභිප්‍රේරණය කළා. ඒ තුලට මෙහෙයවමින් ඒ අරමුණ සහ පරමාර්ථය ළඟා කරගන්න කටයුතු කරනවා. අන්න ඒ වගේම පුතේ මෙන්න මේ ව්‍යාපාර සංවිධානවල ඉන්න පිරිසව එහෙම නැත්නම් ඒ ඉන්න සේවකයින් කළමනාකරුවන්ව ඊට පස්සේ අපි ගත්තොත් සුපරීක්ෂකලා එතකොට පහළ මට්ටමේ සේවකයන් මෙන්න මේ හැමෝම අපි මේ අරමුණ සහ පරමාර්ථ ළඟා කරගන්න ඔවුන්ව මෙහෙවන්න ඕනේ. ඔවුන්ව අභිප්‍රේරණය කරන්න ඕනේ. ඔවුන්ව ඒ තුලට කාවද්දලා ඔයා මෙන්න මේ පාර්ට් එක හරියට කරන්න ඕනේ. අන්න එතකොට තමයි අපේ අරමුණු සහ පරමාර්ථ ළඟා කරගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේකට පුතේ අපි කියනවා මෙහෙයවීම කියලා. හරි? මෙහෙයවීම කියලා කියනවා. මෙහෙයවීම. දැන් අපි ගත්තොත් ලංකාවේ සාමාන්‍ය පුරුද්දක් තියෙනවා මිනිසුන්ගේ ඉන්න තැනදී එහෙම නැත්නම් මැනේජර් හරි කවුරු ඕන හරි ඉන්නවනම් එතන හොඳට වැඩ කරනවා. හැබැයි ගියාට පස්සේ ආය අර වැඩේ සාමාන්‍ය විදිහට අතහැරලා දාලා ෂේප් එකේ කරගෙනවා. ඉතින් මෙන්න මේ නිසා පුතේ අපි බලන්න ඕනේ හැමතිස්සෙම අපේ ඉන්න මිනිස්සුන්ව අපි කොහොමද හරියට එයාලව මොටිවේට් කරලා අපේ තියෙන අරමුණු හා පරමාර්ථ ළඟා කරගන්න ඔවුන්ව පාලනය කරන්න කියන එකට තමයි පුතේ අපි කියන්නේ මෙහෙයවීමක් කියලා. ඊට පස්සේ පුතේ මෙන්න මේ විදිහට නිසි පරිදි අරමුණු හා පරමාර්ථ ස්ථාපිත කරලා ඊට පස්සේ ඒක සංවිධානය කරලා ඒ කියන්නේ ඒකට අවශ්‍ය කරන බලතල සම්පත් බෙදා හැරලා ඊට පස්සේ ඒකට මිනිස්සුන්ව මෙහෙवला පාලනය කරලා මේ හැම දෙයක්ම කරාට පස්සේ පුතේ ඔන්න අවුරුද්ද අවසානයේ අපේ ගමන් මඟ අපි බලනවා. හරි? අපි අවුරුද්ද අවසානයේ ඔන්න අපි කොතෙන්ද ගිහින් තියෙන්නේ කියලා බලනවා. හරි? එතකොට අපිට එනවා නම්බර්ස් හරි එහෙම මොනවා වගේ හරි
අපි බලනවා අපි කොච්චරක් දුරට මේ දේවල් අචීව් කරලා තියෙනවද කියලා. ඊට පස්සේ අපේ සත්‍ය ව්‍යාපාර තත්ත්වයක් තියෙනවනේ පුතේ. දැන් අපේ සත්‍ය ව්‍යාපාර තත්ත්වයට එක්ක අපි බලනවා අපේ අරමුණු සහ පරමාර්ථය. එහෙම නැත්නම් අපි අර මුලින්ම ස්ථාපිත කරපු අරමුණු හා පරමාර්ථ වලට අපි ගිහිල්ලා තියෙනවද? හරි? එහෙම බලද්දී ඒ අරමුණු හා පරමාර්ථ වලට ගිහිල්ලා තියෙනවා නම් ඒක ගැටලුවක් නැහැ. ඕකේ. හැබැයි ඇත්තටම මේ අරමුණු හා පරමාර්ථ වලට යන්නේ නැති අවස්ථා තියෙනවා. අන්න එතකොට පුතේ අපි කරනවා මේ අරමුණු හා පරමාර්ථය. එහෙම නැත්නම් ස්ථාපිත අරමුණු හා පරමාර්ථ සහ මේ ඇත්තටම ව්‍යාපාරයේ පවතින තත්ත්වයක් අතර තියෙන වෙනස මොකක්ද කියලා බලනවා. ඒ කියන්නේ ඇයි මේකට මෙහෙම වුනේ? අපි ඇත්තටම යන්න හැදුවේ මෙතෙන්ද. හැබැයි ඇයි අපිට අර වෙන තැනකට යන්න උනේ? ඇයි අපේ අරමුණ සහ පරමාර්ථය අඩුවෙන් අපිට ළඟා කරගන්න සිද්ධ වුනේ කියලා බලපුවාම අපි ඒකට වෙනස්කම් ටිකක් හොයා ගන්නවා පුතේ. හරි? අන්නේ වෙනස්කම් ටික හොයාගෙන ඒ වෙනස්කම් නිවැරදි කරන්න අපි ගන්නවද නැද්ද තීරණයක්? ඒ වෙනස්කම් නිවැරදි කරන්න ගන්නවා. එතන වරදක් සිද්ධ වෙලා තියෙනවනේ. ඒකේ පාලනයේ වරදක්ද, සම්පත් බෙදී යාමේ වරදක්ද, එහෙම නැත්නම් මිනිස්සුන්ගේ වරදක්ද? ඒ සියල්ලම චෙක් කරලා බලලා ඒ අදාළ වූ වෙනස්කම් එහෙම නැත්නම් ඒ ගැටලුව නිවැරදි කරන්න විසඳුම් ලබා දෙන එක තමයි අපිට ඒකට කියනවා පුතේ පාලනය කියලා. බලන්න ඕනේ කොච්චරක් දුරට හරි කොච්චරක් දුරට අපේ මේ ව්‍යාපාරය එහෙම නැත්නම් අපේ අරමුණු හා පරමාර්ථ කොච්චරක් දුරට ළඟා වෙලා තියෙනවද? ඒ අරමුණු හා පරමාර්ථ ළඟා වෙච්ච එක අපි අපේක්ෂා කරපු තත්වයම අපි ළඟා කරගෙන තියෙනවද? හරි? එතකොට මෙන්න මේ හතරට අපි කියනවා සැලසුම් කිරීම, සංවිධානය කිරීම, මෙහෙයුම සහ පාලනය කියන හතරට තමයි අපි කියන්නේ මූලික වශයෙන් කළමනාකරුවන්ගේ කාර්යයන් කියලා. හරි? සැලසුම් කිරීම, සංවිධානය කිරීම සහ සැලසුම් කිරීම, සංවිධානය කිරීම, මෙහෙයුම සහ පාලනය. හරි? එතකොට පුතේ මෙන්න අපිට වචනයක් ඇවිත් තියෙනවා. මේකට අපි කියනවා මේ නිර්වචන ටිකක්. එහෙම නැත්නම් මේ වචන ටිකක් දීලා තියෙනවා. මේ වචනවල අර්ථය ඔයාලට දැන් ගිහිල්ලා තියෙනවා. මේකත් එක්ක අපි බලමු කළමනාකරණය කියන එකට නිර්වචනයක් ගොඩනගා ගන්න. හරි? කළමනාකරණය කියන එකට නිර්වචනයක් ගොඩනගා ගන්න පුළුවන් පුතේ ඔයාලට මේ වචන ටික. එහෙම නැත්නම් මේ අපි ගත්තොත් මේ සංකල්ප ටික හරියට ඔයාලගේ ඔළුවට දාගත්ත කියන්නේ ඔයා වෙන කිසි දෙයක් මතක තියාගන්න ඕනේ නැහැ. මේ සංකල්ප ටික එකට ගැට ගහපුවාම පුතේ සිංහල භාෂාවෙන් අල්ලලා ගැට ගහපුවාම ඒකට අපි කියනවා පුතේ කළමනාකරණය කියලා. හරි? මෙන්න මේ සමස්ත චිත්‍රයට තමයි පුතේ අපි කියන්නේ කළමනාකරණය කියලා. හරි? කළමනාකරණය. ඔන්න පුතේ එතකොට අපිට නිර්වචනයක් හදා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ගතික ව්‍යාපාර පරිසරයක් තුල සංවිධානයක ස්ථාපිත අරමුණු සහ පරමාර්ථ කාර්යක්ෂමතාවයකින් සහ සඵලදායීව ළඟා කර ගැනීම සඳහා හිග සම්පත් මනාව සැලසුම් කිරීම, සංවිධානය කිරීම, මෙහෙයවීම සහ පාලනය ඇතුළත් සමස්ත ක්‍රියාවලියට අපි කියනවා පුතේ කළමනාකරණය කියලා. හරි? ඔන්න දැන් ඔයාලට ලස්සනට ඔළුවට ගිහිල්ලා තියෙන පුතේ කළමනාකරණය කියන්නේ මොකක්ද කියලා අහුවොත් ඔයා දාන්න ඕනේ මෙන්න මේ පොයින්ට්ස් ටික තියෙනවා. මෙන්න මේ සංකල්ප ටිකත් එක්ක තමයි පුතේ මේ කළමනාකරණය කියන එක සම්බන්ධ වෙන්න සහ නිර්වචනය වෙන්නේ. එතකොට මේ සංකල්ප අපි ගත්තොත් මේ සංකල්ප ඇතුලේ ඔයාගේ බහුවර්ණ පේපර් එකට, ඉරිගාන පේපර් එකට එන්න පුළුවන් පොයින්ට්ස් තමයි මේ සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරන්නේ. එතකොට ඔන්න අන්තිම පාඩම ආයෙ මතක් කරගමු මාත් එක්කම ආයෙ කියන්නේ හිමීට ව්‍යාපාර පරිසරයක්. එහෙම නැත්නම් මේ ගතික ව්‍යාපාර පරිසරය තුල සංවිධානයක ස්ථාපිත අරමුණු සහ පරමාර්ථ කාර්යක්ෂමතාවයකින් යුක්තව සඵලදායීව ළඟා කර ගැනීම සඳහා හිග සම්පත් මනාව සැලසුම් කිරීම, සංවිධානය කිරීම, මෙහෙයවීම සහ පාලනය අදාළ සමස්ත ක්‍රියාවලියට පුතේ අපි කියනවා කළමනාකරණය කියලා. හරි? ඔන්න දැන් ඔයාලට නියමයට මතකයි කළමනාකරණය කියන්නේ මොකක්ද කියලා. ඔළුවට ගිහිල්ලා තියෙන්නේ සුපිරියටම මෙන්න මේ විදිහට පුතේ අපි දිගටම වීඩියෝස් දානවා.
ඔයාලට අමාරුම පාඩම් තියෙනවා නම් එහෙම නැත්නම් අමාරු සංකල්ප තියෙනවා නම් මතක තියාගන්න අමාරු දේවල් අන්න ඒ මතක තියාගන්න අමාරු සංකල්ප පුතේ අපේ මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් විදිහට දාන්න. එතකොට මට ලේසි ඔයාලට ඊළඟට ගේන්න ඕනේ වීඩියෝ එක මොකක්ද කියලා හරියටම අයිඩියා එකක් ගන්න පුළුවන්. එතකොට අර කමෙන්ට්ස් වලින් වැඩිම ඇවිත් තියෙන කමෙන්ට් එක බලලා මම ඊළඟට ඔයාලට වීඩියෝ එකක් දාන්න. හරි?